සුබ දවසක් මම පුතාලා හැමෝටම. එතකොට අද මම කතා කරන්න යන්නේ සමස්ථානික කියන කොටස. අපේ පාඩමේ පාඩම් මාලාවේ ඊළඟ කොටස සමස්ථානික. සරලව මම කිව්වොත් පාඩමේ මේ මාතෘකාවේ අර්ථකථනය මොකක්ද කියලා. සමස්ථානික කියලා කියන්නේ එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු හමු වෙන එකට. මොකද්ද සමස්ථානික කියන්නේ? එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු හමු වෙන එකට තමයි අපි සමස්ථානිකයක් කියලා කියන්නේ. ඒකේ අපි වචන පැහැදිලි කරගමුකෝ. එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක ඇති පරමාණු හමු වීම. දැන් මෙතෙන්දි පුතේ ඔයාලට වද දෙන ප්‍රශ්න ටිකක් ඇතිනේ. මේක නිතර මං හිතන්නේ ගොඩාක් ගුරුවරු මේක කියා දෙන්නෙත් නැතුව ඇති. ඒ නිසා මං ඔයාලට මේක චුට්ටක් කියා දෙන්නම්. අපිට මෙතෙන්දි හම්බ වෙනවානේ වචන කිහිපයක්. එකක් තමයි පළවෙනි එක මූලද්‍රව්‍ය. මූලද්‍රව්‍ය. දෙක පරමාණු. තුන අණු. හතර සංයෝග. මෙන්න මේ විදිහට අපිට හම්බ වෙනවානේ වචන කිහිපයක්. අපි එකින් එක බලමුද මොනවද මේ වචන කියන්නේ? මූලද්‍රව්‍ය කියන්නේ මොනවද? පරමාණු කියන්නේ මොනවද? අණු කියන්නේ මොනවද? සංයෝග කියන්නේ මොනවද? දැන් ගොඩාක් ගුරුවරු මේක කතා කරනවා. හැබැයි මේකේ අදහස මොකක්ද? මොනවටද මේ කියන්නේ කියලා කියා දෙන්නේ නැහෙනි. ඔන්න මම අද මෙන්න මේ ටික ඉවර කරලා දෙන්නම්. හරි දැන් උදාහරණයක් විදිහට මේක ආවේ අයියේ. සමස්ථානික කියන්නේ එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු හමු වෙන එකට. එතකොට සර් මූලද්‍රව්‍ය කියනවා, පරමාණු කියනවා, අණු කියනවා, සංයෝග කියනවා. මේ මොනවද කියලා හරි තේරුමක් නැති ළමයි මෙතන ඉන්න පුළුවන්. බහුතරය 90 ගන්න. එහෙනම් අපි මේ වචන පැහැදිලි කරගන්න බලමු. පුතේ මෙතන මේ මූලද්‍රව්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මතක තියාගන්න. දැන් අපි ගමුකෝ යකඩ කියලා. යකඩ කියන්නේ අපි දන්න එකක් නේ. නැත්තම් රත්තරන් හිතන්න ඔයාලා ඔය දාන් ඉන්න කරම්බුව. හරි ඒක මූලද්‍රව්‍යයක් කියලා ගමු. රත්තරන් මූලද්‍රව්‍ය, යකඩ මූලද්‍රව්‍ය. ඒකේ අදහස තමයි අපි යකඩ කියන එක ගමුකෝ. මේ යකඩ කියන මූලද්‍රව්‍ය හැදිලා තියෙන පුතේ යකඩ පරමාණු කියන අංශු වලින්. එතකොට මේ වගේ එකම වර්ගයේ පරමාණු විශාල සංඛ්‍යාවක් එකතු වෙලා තමයි මොනවද හදන්නේ? යකඩ කියන මූලද්‍රව්‍ය හදන්නේ. එහෙනම් ඔයාලගෙන් කවුරු හරි ඇහුවොත් මූලද්‍රව්‍යයක් කියන්නේ මොකක්ද කියලා? මූලද්‍රව්‍යයක් කියන්නේ එකම වර්ගයේ පරමාණු විශාල සංඛ්‍යාවකින් හැදිලා තියෙන අය තමයි මූලද්‍රව්‍ය කියලා කියන්නේ. ඔන්න එහෙනම් ඒක හරි. එතකොට පරමාණුවක් කියලා කියන්නේ මොකක්ද? පරමාණුවක් කියලා කියන්නේ අපි සරලව ගත්තොත් පදාර්ථයේ තැනුම් ඒකකය. එහෙම නැත්නම් අපි කියනවා මේ මූලද්‍රව්‍ය හදන්න වැදගත් වෙච්ච මෙන්න මේ තනි ඒකකයට අංශුවට තමයි අපි කියන්නේ මොකක් කියලාද? පරමාණු. එහෙනම් මම මෙහෙම ගත්තොත් පොදුවේ මේ තියෙන යකඩ මූලද්‍රව්‍ය. මේකෙන් මම එකක් වෙන් කරගන්නවා. මොකද්ද කරන්නේ මම? එකක් වෙන් කරගන්නවා. අපිට මෙයා කියලා. ඔන්න මෙයා වෙන් කරගත්තා. එහෙනම් මෙයා තමයි කවුද? යකඩ පරමාණු. මෙන්න මෙයාට අපි කියනවා යකඩ පරමාණු. එහෙනම් දැන් ඔයාලට පරමාණුව කියන එකයි මූලද්‍රව්‍ය කියන්නේ මොකක්ද කියන එකයි ලොකු අවබෝධයක් ඇති. දැන් අපි අණු කියන්නේ මොනවටද? පුතේ අණු කියලා කියන්නේ මෙන්න මේ වගේ පරමාණු දෙකක් හෝ දෙකට වැඩි ගාණක් එකතු වෙලා හදනවා නම් කවුරු හරි කෙනෙක් අන්න අපි ඒකට කියනවා අණුවක් කියලා. එහෙනම් මොකක්ද අණුවක් කියන්නේ? පරමාණු දෙකක් හෝ දෙකකට වැඩි සංඛ්‍යාවක් එකතු වෙලා හදනවා නම් අන්න අපි එයාලට කියනවා කවුරු කියලාද? අණු කියලා. දැන් උදාහරණයක් විදිහට අපි ගත්තොත් එහෙම ඔක්සිජන් අණුව. එතකොට ඒක හැදෙන්නේ කොහොමද? ඔක්සිජන් පරමාණු දෙකක් එකතු වෙලා. ඊට පස්සේ ක්ලෝරීන් අණුව. ඒ කියන්නේ ක්ලෝරීන් පරමාණු දෙකක් එකතු වෙලා. ජල අණුව. ජල අණුව කියන්නේ කවුද? ඔක්සිජන් පරමාණු එක්කුයි හයිඩ්‍රජන් පරමාණු දෙකකුයි එකතු වෙලා. මේ හයිඩ්‍රජන් ඊට පස්සේ මේ තියෙන්නේ ඔක්සිජන්. අන්න එහෙම එකම දැන් අපි කතා කරන්නේ එක අංශුවක් නම් පරමාණුව කියලා කිව්වා. එහෙම එකම වර්ගයේ පරමාණු වලින් ගොඩකින් හැදිච්ච එකට අපි
මූලද්‍රව්‍ය කියලා කිව්වා. පරමාණු දෙකක් හෝ දෙකකට වැඩි සංඛ්‍යාවක් එකතු වෙලා හැදෙන එකට අපි අණුවක් කියලා කිව්වා. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි මූලද්‍රව්‍ය පරමාණු අණු කියන එක එන්නේ. දැන් සංයෝග කියන්නේ මොකක්ද? පුතේ සංයෝග කියන්නේ මූලද්‍රව්‍ය නිශ්චිත අනුපාතයකට එකතු වෙලා හදන පදාර්ථ වලට තමයි අපි කියන්නේ සංයෝගයක් කියලා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් C6යි H12යි O6යි. මේ අපි අර ග්ලූකෝස් ක්‍රීඩා කරනකොට කන්නේ. අන්නේ ග්ලූකෝස් තමයි මේ C6යි H12යි O6යි කියන්නේ. එතකොට මෙතෙන්දි මේ C කියන්නේ පරමාණු නෙවෙයි. C කියන මූලද්‍රව්‍ය, කාබන් කියන මූලද්‍රව්‍යයි, හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයි, ඔක්සිජන් කියන මූලද්‍රව්‍යයි නිශ්චිත අනුපාතයක් යටතේ සම්බන්ධ වෙලා හදලා තියෙනවට තමයි සංයෝග කියලා කියන්නේ. ආයෙත් ටක් ගාලා කියන්න යන්නම්. එකම වර්ගයේ පරමාණු විශාල සංඛ්‍යාවක් එකතු වෙලා මූලද්‍රව්‍ය හදනවා. ඒ මූලද්‍රව්‍ය හදන්න වැදගත් වෙච්ච කුඩා ඒකකයට අපි පරමාණු කියලා කියනවා. පරමාණු දෙකක් හෝ දෙකකට වැඩි සංඛ්‍යාවක් එකතු වෙලා අණු හදනවා. මූලද්‍රව්‍ය නිශ්චිත අනුපාතයකට මිශ්‍ර වෙලා එකතු වෙලා සංයෝග හදනවා. ඔන්න දැන් කියා දෙන්න ආවේ සමස්ථානික. නමුත් එතන අර්ථකථනයේදී අපිට මේ නොදන්න වචන දෙකක් හම්බ වුණා. ඔන්න දැන් මේ වචන දෙක කියලා ඉවර කරා. right. එහෙනම් මොකද්ද සමස්ථානික කියලා කිව්වේ? එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු හමුවීම. අපි විස්තර කරගම් බලන්න මොකක් මේ එකම මූලද්‍රව්‍යයේ වෙනස් ස්කන්ධ ක්‍රමාංක තියෙන පරමාණු කියන්නේ මොනවද කියලා. right. පොතේ තියෙන උදාහරණයම ගමු. පොතේ තියෙන හයිඩ්‍රජන් ගැන. හයිඩ්‍රජන් නෑ නයිට්‍රජන් නෙවෙයි. පොතේ තියෙන එකම ගමු. හයිඩ්‍රජන් පරමාණුව තුල තියෙන සමස්ථානික අපි සලකලා බලමු. මේකෙදි සමස්ථානික කියන්නේ යාගේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ. දැන් සයන්ස් වල තියෙන ප්‍රශ්න පුතේ එක දෙයක් විස්තර කරන්න යනකොට නොදන්න වචන ගොඩක් එනවා. එතකොට මේ නොදන්න වචන ටික අපි තේරුම් අරගන්නේ නැතුව මේක නිකන් ඔහි කටපාඩමක් වගේ ගියපුවම තමයි සයන්ස් නීරස වෙන්නේ. ඒතර මම කරන්නේ දෙයක් විස්තර කරන්න යනකොට එන නොදන්න වචන ආයෙ විස්තර කරනවා. එතකොට වටිනාකමක් තියෙනවා මොනවද මේ මිනිස්සයා කියන්නේ කියලා. එහෙනම් සයන්ස් නිල් බිඳුවයි. අන්න රින. අන්න එහෙම කෙනෙකුට මේ වීඩියෝ මාලාව වැදගත් වේවි. මොකද නොදන්න වචනත් මේ මිනිස්සයා කියා දෙනවා කියන එක ඔළුවට එනවා කාලයක් යද්දී. හරි. අපි එහෙනම් බලමු මොකක්ද මේ ස්කන්ධ ක්‍රමාංකයේ වෙනස් වෙන කතන්දරේ. ස්කන්ධ ක්‍රමාංකය කියලා කිව්වේ මොකක්ද? පුතේ ස්කන්ධ ක්‍රමාංකය කිව්වේ ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණනට. එහෙනම් යම්කිසි පරමාණුවක ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්න පුළුවන් පුතේ ප්‍රෝටෝන ගණන හෝ නියුට්‍රෝන ගණන වෙනස් වීම නිසා. හැබැයි මෙතන සමස්ථානිකවල පුතේ කිසිදාක මෙන්න මේ ප්‍රෝටෝන කියන එක වෙනස් වෙන්නේ නැහැ. එනම් ප්‍රෝටෝන සංඛ්‍යාව වෙනස් වෙන්නේ නැතුව මේ නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වීම මත මොකද්ද වෙනස් වෙන්නේ? ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙනවා. එහෙනම් කිසිදාක පුතේ සමස්ථානිකයක ප්‍රෝටෝන ගණන වෙනස් වෙන්නේ නැහැ. ප්‍රෝටෝන ගණන කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝන ගණනට සමානයි උදාසීන පරමාණුවක. එහෙනම් ප්‍රෝටෝන ගණන වෙනස් වෙන්නේත් නැහැ. ඉලෙක්ට්‍රෝන ගණන වෙනස් වෙන්නේත් නැහැ. ඒ වගේම තමයි මෙයාගේ ප්‍රෝටෝන ගණන කියලා කියන අපි සාමාන්‍යයෙන් කියන්නේ මොකටද? පරමාණුක ක්‍රමාංකයට. එහෙනම් සමස්ථානිකවල පුතේ පරමාණුක ක්‍රමාංක වෙනස් වෙන්නේත් නැහැ. වෙනස් වෙන කෙනා තමයි කවුද? නියුට්‍රෝන සංඛ්‍යාව. එහෙනම් ABCD ප්‍රශ්න වලට මෙන්න මේ වගේ දමලා ගහන්න පුළුවන්. ඒක හොඳට අහගන්න. හරි. එහෙනම් ඔන්න වචන තුනක් අපිට මේකේ හම්බුණා. මොකද්ද? මූලද්‍රව්‍ය, පරමාණු සහ ස්කන්ධ ක්‍රමාංක. ඒකේ ඔන්න විස්තර කරලා දුන්නා. මම හිතනවා ඒක තේරෙන්න ඇති ඔයාලට කියලා. රයිට් අපි යන් ආපහු අපේ පාඩමට සමස්ථානික හයිඩ්‍රජන්ගේ සමස්ථානික අපි සැලකමු. හිතන්න මෙහෙම මෙන්න හයිඩ්‍රජන් පරමාණුව තියෙනවා. මං අඳින්නේ මේ එයාගේ න්‍යෂ්ටිය කියලා හිතන්න. එයා ඉන්නේ ආවර්තිතා වගුවේ පළවෙනි කාණ්ඩේ. පළවෙනි කාණ්ඩේ ඉන්නේ. පළවෙනි කාණ්ඩේ පළවෙනි කොටුවේ ඉන්නේ. පළවෙනි කොටුවේ ඉන්නවා කියන්නේ එයාගේ ප්‍රෝටෝන එකයි ඉලෙක්ට්‍රෝන එකයි තියෙන එක අපි දන්නවා දැන්. එහෙනම් ඔන්න අපි එයාගේ ඇන්දොත් එහෙම පරමාණුව එයාට ප්‍රෝටෝන එකක් තියෙනවා. එයාට ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. හැබැයි හොයාගෙන තියෙනවා එයාට නියුට්‍රෝන නැහැ කියලා. ඒ අනුව මෙන්න එයාගේ
පරමාණුක ආකෘතිය අපි ඇඳා මේ තමයි හයිඩ්‍රජන්. මේක අපි නිරූපණය කරනවා නම් සම්මත ආකාරයට අපි මේකෙදි සාමාන්‍යයෙන් යටින් ලියනවා පරමාණුක ක්‍රමාංකය, උඩින් ලියනවා ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් මෙයාගේ පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව, එයා 1යි. ස්කන්ධ ක්‍රමාංකය මොකද්ද? ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ පුතේ? ස්කන්ධ ක්‍රමාංකය කියලා කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන නෙමෙයි නේද? එහෙනම් ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන. එහෙනම් මට කියන්න බලන්න මෙයාගේ පරමාණුක ක්‍රමාංකයන යටින් දාන්නේ. එහෙනම් ප්‍රෝටෝන සංඛ්‍යාව 1යි. ස්කන්ධ ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන ධන නියුට්‍රෝන ගණන. එහෙනම් ප්‍රෝටෝන ගණන 1යි, නියුට්‍රෝන නැහැ. එහෙනම් උත්තරේ 1යි. එහෙනම් ඒගේ ස්කන්ධ ක්‍රමාංකයත් කීයද? 1යි. එහෙනම් මම මේ ඇඳේ හයිඩ්‍රජන් වල එක අවස්ථාවක්. එයාට තියෙන ප්‍රෝටෝන එකක් සහ ඉලෙක්ට්‍රෝන එකක්. මෙයාට නියුට්‍රෝන නැහැ. අපි තව හයිඩ්‍රජන් පරමාණුවක් ගමු. ඒ කියන්නේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය ASCII අපිට හම්බ වෙන පරමාණු තමයි මේ කතා කරන්නේ. එතකොට අපි තව හයිඩ්‍රජන් එකක් ගමු. ඒක පැහැදිලිව පේන්නේ නැහනේ. ඔන්න තව හයිඩ්‍රජන් එකක් ගමු. එයා තමයි මේ. එතකොට එයාත් ගත්තොත් මං කිව්වා එයාගේ කොටුව වෙනස් වෙන්නේ නැහනේ ආවර්තිත වගුවේ. ඒ කියන්නේ එයාට ප්‍රෝටෝන එකක් තියෙනවා. ඒ කියන්නේ එයාට ඉලෙක්ට්‍රෝන එකක් තියෙනවා. හැබැයි විශේෂත්වය තමයි හොයාගෙන තියෙනවා මේ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ ඇති ඇතම් හයිඩ්‍රජන් පරමාණු වලට මොකද වෙලා තියෙන්නේ? නියුට්‍රෝන එකක් තියෙනවා. මෙයාට නියුට්‍රෝන නැහැ. මෙයාට නියුට්‍රෝන එකක් තියෙනවා. එහෙනම් මෙයාගේ ප්‍රෝටෝන එකක් හින්දා එයාට ඉලෙක්ට්‍රෝන එකක් තියෙන්න ඕනේ. හරි නේද? හරි. එහෙනම් මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය අපි ගත්තොත් මොකද අපි දැන් මෙතන දාන්න එපැයි පරමාණුක ක්‍රමාංකය හා ස්කන්ධ ක්‍රමාංකය. එහෙනම් අපි මෙයාගේ යටින් දාමු පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව 1යි. ස්කන්ධ ක්‍රමාංකය අපි ගමු බලන්න ස්කන්ධ ක්‍රමාංකය. ඒතර ප්‍රෝටෝන ගණන මේකට අනුව නම් 1යි. එයාගේ නියුට්‍රෝන සංඛ්‍යාව 1යි. පුතේ අපිට ස්කන්ධ ක්‍රමාංකය එනවා කොච්චරක් කියලාද? 2ක් කියලා. එහෙනම් මෙතෙන් අපි දාමු මොකද්ද? 2යි කියලා. ඔන ලස්සන කතාවක් වෙන්න යන්නේ. දැන් හයිඩ්‍රජන්ගේ එකිනෙකට වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත පරමාණු 2ක් අපිට හම්බ වුණා. හරි. දැන් අපි ගමුකෝ තව එකක් ගමු බලන්න. පරීක්ෂකයන් හම්බ වෙලා තියෙනවා තව හොයාගෙන ඇද්දි හයිඩ්‍රජන් එකක්. ඒ හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ තියෙන ඇතම් පරමාණු වල පුතේ අර විදිහට මම කියන ප්‍රෝටෝන ගණන වෙනස් වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රෝන ගණන වෙනස් වෙන්නේ නැහැ. හැබැයි නියුට්‍රෝන ගණන දෙකක් වෙන පරමාණු හම්බ වෙනවා මේ හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යය ASCII. එතකොට මෙන්න මේකෙදි මෙයාටත් එහෙනම් ඉලෙක්ට්‍රෝන එකක් තියෙන්න ඕනේ. එහෙනම් අර විදිහටම ගත්තාම එයාගේ පරමාණුක ක්‍රමාංකය 1යි. වම් පැත්තේ පහළින් පරමාණුක ක්‍රමාංකය දක්වනවා. ඊට පස්සේ උඩින් එනවා ස්කන්ධ ක්‍රමාංකය. අපි හොයමු ස්කන්ධ ක්‍රමාංකය. එයාට ප්‍රෝටෝන එකක් තියෙනවා. එයාට නියුට්‍රෝන දෙකක් තියෙනවා. එතකොට එයාගේ ස්කන්ධ ක්‍රමාංකය 3යි. එහෙනම් මෙයාගේ ස්කන්ධ ක්‍රමාංකය 3යි කියලා දාමු. එහෙනම් දැන් ලස්සන සිදුවීමක් වෙලා තියෙන්නේ. මොකක්ද ඒ සිදුවීම? හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍යයට එකිනෙකට වෙනස් ස්කන්ධ සහිත හම්බ වෙලා තියෙනවා පරමාණු. එතකොට මෙයාලගේ ස්කන්ධ ක්‍රමාංකය වෙනස් වෙන්නේ මොකක් වෙනස් වීම මතද? නියුට්‍රෝන සංඛ්‍යාව වෙනස් වීම මත. එහෙනම් මෙයාලට හයිඩ්‍රජන් කියන මූලද්‍රව්‍ය උනාට වෙනස් ස්කන්ධ ක්‍රමාංක සහිත ඒවා පරමාණු අපිට හම්බ වෙනවා. එහෙනම් මූලද්‍රව්‍ය එකයි. ඒකේ ඇස්සේ තියෙන පරමාණු එකිනෙකට වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා මෙයාලට නමක් දෙනවා. මෙයාට අපි කියනවා ප්‍රෝටියම් කියලා. මෙයාට අපි කියනවා ඩියුටීරියම් කියලා. මෙයාට අපි කියනවා ඩියුටීරියම් කියලා. මෙයාට අපි කියනවා ට්‍රිටියම් කියලා. එහෙනම් ඔන්න ඔය වගේ හයිඩ්‍රජන්ට තියෙන සමස්ථානික අපිට කතා කරන්න පුළුවන්. හරිද? තව මේකේ විශේෂත්වයක් තමයි පුතේ මේ බලන්න. මෙන්න මෙයාලගේ මේ ප්‍රෝටෝන සංඛ්‍යාව මොකද වෙන්නේ? සමාන වෙනවා. ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මොකද වෙන්නේ? සමාන වෙනවා. හැබැයි යාගේ නියුට්‍රෝන සංඛ්‍යාව සමාන වෙන්නේ නැහැ. ඒ නිසා යාගේ ස්කන්ධ ක්‍රමාංකයත් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එහෙනම් මතක තියාගන්න සමස්ථානිකවල සමාන වෙන්නේ මොනවද?
වෙනස් වෙන්නේ මොනවද කියන එක මේකෙදි දැනගන්න ඕන. මෙතෙන්දී හැම පරමාණුවක්ම පුතේ සමස්ථානික හම්බ වෙන්නේ නැහැ. හැම මූලද්‍රව්‍යයකම සමස්ථානික හම්බ වෙන්නේ නැහැ. සමස්ථානික හම්බ වෙන්නේ එහෙමත් මූලද්‍රව්‍ය වල විතරයි. තව අපිට හම්බ වෙනවා සමස්ථානික හම්බ වෙන මූලද්‍රව්‍ය පුතේ හම්බ වෙනවා කාබන් වල 6 12 කියලා සමස්ථානිකයක් හම්බ වෙනවා. තව අපිට හම්බ වෙනවා කාබන් වල 6 13 සහ කාබන් වල 6 14 කියලා සමස්ථානික හම්බ වෙනවා. විශ්වාස කරන්න අපිට ටිකක් වැදගත් මෙන්න මේක ඉස්සරහට ඔක්කත් මතක තියාගන්න. එහෙනම් ඔය තමයි කාබන් වල අපිට හම්බ වෙන සමස්ථානික. දැන් මේකෙදි ඇහුවොත් මොනවද මේ කියලා? හයිඩ්‍රජන් වල තමයි එයාගේ ප්‍රෝටෝන සංඛ්‍යාවත් පරමාණු ක්‍රමාංකය, මේ උඩින් තියෙන ස්කන්ධ ක්‍රමාංකය, ප්‍රෝටෝන ගණන සහ නියුට්‍රෝන ගණන එකතුව. හරි මේ පරමාණු ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගණන. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපිට සමස්ථානිකයට අමතරව හම්බෙනවා 8 16 ඊට පස්සේ 8 18 වගේ සමස්ථානික. ඊට පස්සේ හම්බෙනවා නයිට්‍රජන් 7 14 නයිට්‍රජන් 7 15 වගේ සමස්ථානික අපිට හම්බ වෙනවා. එහෙනම් හැම පරමාණුවකම හැම මූලද්‍රව්‍යයකම සමස්ථානික නැහැ. හැබැයි සමහරක් මූලද්‍රව්‍යවල මේ සමස්ථානික අපිට හම්බ වෙනවා පරමාණු අස්සේ. හරි නේද? ඔන්න ওই ටික මතක තියාගන්න සමස්ථානික අවසන්.